රවීන්ද්‍ර ජයසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අවිස්සාවෙල්ල ආසන ප්‍රධාන සංවිධායක. මම හිතන්නේ අද දවසේ අපේ මාධ්‍ය සාකච්ඡාවට මුල් නිමිත්ත විදිහට අපි ඉදිරිපත් කරන්නේ අපි දැක්කා ඊයේ දවසේ මහජන උපයෝගිකතා කමිෂන් සභාව විදුලි බල මණ්ඩලයේ දැනට විදුලි බල මණ්ඩලයේ නැති වුණත් එවකට තිබිච්ච විදුලි බල මණ්ඩලයේ ඉදිරිපත් කරපු වාර්තාවන් පදනම් කරගෙන විදුලි බිල සමස්තයක් විදියට 10% පමණ ප්‍රමාණයකින් ඉහළ දැමීමට කටයුතු කළා. සාමාන්‍ය වශයෙන් ඒකකයන් විදිහට වැඩි වර්ධනයේ සාමාන්‍යකරණයේ 10% පමණ විදුලිය වැඩිවීමක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කර්මාන්ත අංශයට 9%ක්, හෝටල් අංශයට 9%ක්, ආගමික ස්ථානයට ඒකක 180කට වැඩි වුණාට පස්සේ නැවතත් 9%ක පමණ විදුලිය වැඩිවීමක් මේ තුල අන්තර්ගත කරලා තියෙනවා. විදුලි එකක 180කට වැඩි පරිභෝජනය කරන අය වෙනුවෙන් 25ක විදුලි වැඩිවීමක් ගණනය කරලා තියෙනවා මහජන උපයෝගිතා කමිෂන් සභාව. මෙය වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයක් එක්ක විශේෂයෙන්ම විදුලි පාරිභෝගිකයන්ට මේ විදුලි වැඩිවීම ඔවුන්ගේ ජන ජීවිතයේ තවත් ප්‍රශ්නකාරී තත්ත්වයන් උග්‍ර කරන උද්දමනයේ ඉහළ දාන තත්ත්වයක් නිර්මාණය කරනවා. මේ විදුලි වැඩිවීමත් එක්ක පසුබිමේ තියෙන කතන්දරය යම් කිසි විදිහක ජනතාව විදිහට අවදියෙන් තේරුම් ගැනීම අපේ වගකීමක් යුතුයකමක් වෙනවා. අපි මතක් කරන්න අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම පහුගිය කාල පරිච්ඡේදයේදී මේ විදුලිය සහ බලශක්ති ශේෂ්ත්‍රය ගැන කතා කරද්දී මෙහි වර්තමාන විෂයභාර අමාත්‍යවරයා කුමාර ජයකොඩි අමාත්‍යවරයා ගැන මහා ආందోලනාත්මක සංවාදයක් සමාජය තුල නිර්මාණය වෙලා තිබෙනවා. කුමාර ජයකොඩි කියන මේ අමාත්‍යවරයා සම්බන්ධව ඒ තිබිච්ච ආందోලනාත්මක තත්ත්වය පිළිබඳව යම් පැහැදිලි විග්‍රහයක් කිරීම මම හිතන්නේ අපේ වගකීමක් වෙනවා. කවුද මේ කුමාර ජයකොඩි කියන්නේ? කුමාර ජයකොඩි කියලා කියන්නේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක එවකට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ රජයේ කුෂිකර්ම අමාත්‍යවරයා විදිහට පත් වුණාට පස්සේ ඒ අනුර කුමාර දිසානායක එවකට කුෂිකර්ම අමාත්‍යවරයාගේ ගජ මිතුරෙක් විදිහට කුමාර ජයකොඩිව පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු බවට පත් කරනවා. එතකොට නිලධාරියෙක් බවට පත් කරන මුල් ක්‍රියාවලිය අනුර කුමාර දිසානායක තමයි ජනාධිපතිවරයා එදා අමාත්‍යවරයා විදිහට මේ භූමිකාවට ගෙන්නේ කුමාර ජයකොඩි. මේ කුමාර ජයකොඩිම පසු කාලීනව අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ ඔහුව මේ රටේ වැඩිම ප්‍රසම්පාදනයට බලපාන සමස්ත ආර්ථිකයෙන් ට්‍රිලියන 1.5කට 2කට බලපාන දැවැන්ත අමාත්‍යාංශයක් වෙච්ච විදුලි බල බලශක්ති අමාත්‍යාංශයේ වගකීම් බාර දෙනවා කුමාර ජයකොඩිට. එතකොට මෙන්න මේ පසුබිමේ තමයි මේ තත්ත්වය අපි තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ. එදා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු විදිහට ඔහුට දූෂණ චෝදනා එල්ල වෙනවා. ඔහු ඒ සම්බන්ධව අභ්‍යන්තර පරිපාලන පරීක්ෂණයකින් පස්සේ ඔහුව වැරදිකාරයා බවට පත් කරනවා පොහොර සමාගමේ අභ්‍යන්තර පරීක්ෂණයෙන් පස්සේ. අද වෙද්දී මේ පරීක්ෂණය ඉස්සරහට ගමන් කරලා අල්ලස් කමිෂන් සභාව විසින් ඔහුට පහුගිය සතියේ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර බාර දීමට ක්‍රියා කළා. දූෂණය සම්බන්ධව චෝදනාව සම්බන්ධව. දැන් මෙහෙම පසුබිමක් තියෙන කුමාර ජයකොඩි අමාත්‍යවරයාව පහුගිය දාක අපි දැක්කා ජනාධිපතිතුමා ඔහු වෙනුවෙන් මහා විශාල පෙනී සිටීමක් කරනවා. ඒ තියෙන අන්තර් සම්බන්ධතාවයේම මේ ගජමිතුරංග මේ කුමාරවරු දෙදෙනාගේ තියෙන අන්තර් සම්බන්ධතාවයේ හෙළිදරව් වෙනවා. ඔහු කියනවා නිලධාරියෙක් විදිහට කුමාර ජයකොඩිගේ ක්‍රියාකාරීත්වය ගැන මට ක්‍රියා කරන්න දෙයක් නැහැ කියලා. හැබැයි අමතක කරන්න එපා කුමාර ජයකොඩිව පොහොර සමාගමේ නිලධාරියෙක් බවට පත් කළේ අනුර කුමාර දිසානායක එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට. අද ඇමතිවරයා විදිහට පත් කරලා තියෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විදිහට. ඉතින් ඔහු කියනවා නිලධාරියෙක් විදිහට ඔහු කරපු වැරද්ද ගැන මට කරන්න දෙයක් නැහැ. මට අමාත්‍යවරයෙක් විදිහට වැඩ කරා නම් තමයි ක්‍රියා කරන්න ඕනේ. ඉතින් මේක බොළඳ මේ තියෙන බොළඳ පටු තර්කයකට තමයි ජනාධිපතිතුමා ජනතාව යොමු කරන්නේ. ඉතින් අපි මතක් කරන්නට අවශ්‍ය වෙනවා මේ තත්වයේ කුමාර ජයකොඩි අමාත්‍යවරයාට එදා නිලධාරියෙක් විදිහට ගෙනල්ලා ඒක අද අධිචෝදනා පත්‍රයක් බාර දීලා මහාධිකරණයක විභාග කරන දූෂණ චෝදනාවකට ලක් වෙච්ච පුද්ගලයෙක් අද බලශක්ති අමාත්‍යවරයා විදිහට
දැවැන්ත චෝදනා ගණනාවකට ලක් වෙනවා මේ ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව. ඒක විශාල විදිහට මතක් කරන්න ඕන කාරණයක්. ඉතින් මම තව එක කාරණයක් මතක් කරන්න වෙනවා ඔබතුමාලට මතක ඇති. විශේෂයෙන්ම වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එදා ඝාතනය කරපු වෙලාවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇවිල්ලා කිව්වා පාර්ලිමේන්තුවට ඒ වැලිගම ප්‍රාදේශීය සභාවේ ඝාතනයට ලක්වෙච්ච සභාපතිවරයාට ඔහු ඝාතනයට ලක් වෙලා විනාඩි ගාණක් යන්න ඉස්සර. ඔහු අපරාධ චෝදනාවක් තියෙන පුද්ගලෙක්. ඔහුව නියෝජනය කරන දේශපාලන පක්ෂයට නිර්දය විවේචනයක් ඉදිරිපත් කළ මහජන ආරක්ෂක අමාත්‍යවරයා. ඔහු කිව්වා අපරාධ චෝදනා තියන අයට ඇයි නාම යෝජනා ලබා දුන්නේ කියලා. දැන් ඒ තර්කයම අපිට ගලපන්න පුළුවන් වෙනවා. කුමාර ජයකොඩි කියන්නේ කවුද? කුමාර ජයකොඩි කියන්නේ පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු විදියට චෝදනාවට රුපියල් 88 ලක්ෂයක මුදලක් වංචා කිරීම සම්බන්ධව දූෂණය කිරීම සම්බන්ධව චෝදනාවට ලක් වෙලා එහි අභ්‍යන්තර පරීක්ෂණයෙන් වැරදිකරු වෙච්ච පුද්ගලයා එවකටත් අල්ලස් කමිෂන් සභාවේ විමර්ශනයක් යමින් තිබිච්ච මේ කුමාර ජයකොඩිට තමයි ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමත් එක්ක නාම යෝජනා ලබා දෙන්නේ. තරඟ කරන්න නෙමෙයි මැතිවරණයට නාම යෝජනා ලබා දෙන්නේ. කුමාර ජයකොඩිව ජාතික ලෑස්තුවෙන් ගේන්නේ. ඒ නිසා එදා පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා ගොඩනගන්න හදපු තර්කය ඉස්සරහාද ඔවුන්ම නිර්වත් වෙලා තියෙනවා. මේ තමයි ජනතාව තේරුම් ගන්න ඕනේ සැබෑ යථාර්ථය. ඒ විතරක් නෙමෙයි ඊයේ ඊටාම වැදගත් කාරණය විදුලි බිල වැඩි කිරීම සම්බන්ධව මහජන උපයෝගිතා කමිෂන් සභාවේ සභාපතිවරයා මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වද්දී ඉතා වැදගත් කරුණක් අවධාරණය කළා. ඔහු කිව්වා මේ මිල වැඩිවීම අදාළ වෙන්නේ මේ දෙවෙනි කාර්තුවට. අප්‍රේල් මැයි ජුනි කියන මාස තුනට අදාළ කාර්තුවට තමයි මිල වැඩිවීම වැඩි වෙන්නේ. හැබැයි මතක තියාගන්න ඊළඟ කාර්තුව ජුලි මාසයෙන් ආරම්භ කරන කාර්තුව ජුලි අගෝස්තු සැප්තැම්බර් කියන කාර්තුවේදී මීට වඩා වැඩි ප්‍රමාණිකින් විදුලි බිල ඉහළ යාමේ අවදානමකට අපි මුහුණ දීලා තියෙනවා. ඒ අවදානම නිර්මාණය කළේ කවුද? මේ බලශක්ති අමාත්‍යවරයා කුමාර ජයකොඩි අමාත්‍යවරයා විෂයභාර අමාත්‍යවරයා විදිහට ඉඳද්දී ගල් අඟුරු ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඊටාම අශීලාචාර විදිහට භාවිතා කරමින් අද සමස්ත පාඩුවක් රටේ ආර්ථිකයට සිද්ධ කරනවා. මම දීර්ඝව කතා කරන්නේ නැහැ බෑ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වුන් නිර්ලජ්ජිත විදිහට පාවිච්චි කරපු ආකාරය මතක් කරන්න. ගල් අඟුරු ගෙන්නන්න බෑ වාරකන්කාරයේ ලබන අප්‍රේල් මාසයෙන් පස්සේ. හැබැයි හිතාමතාම ගල් අඟුරු ටෙන්ඩරයේ කාලය ප්‍රමාද කළා. පිළිවිතර සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් දසලක්ෂයක් තියෙන්න ඕන සැපයුම්කරුගේ තත්ත්වයේ මෙට්‍රික් ටොන් ලක්ෂය දක්වා අඩු කළා. සියලු බැඳීම් අඩු කළා. ඒ බැඳීම් අඩු කළා තමුන්ගේ ඉලක්ක සහගත සමාගමක් වෙනුවෙන් තමයි මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී මේ ප්‍රධානය ලබා දුන්නේ. අපි දැක්ක අද වර්තමානයේ සභානායක බිමල් රත්නායක අමාත්‍යතුමා පාරිභෝගික ජනතාව වෙනුවෙන් නෙමෙයි පෙනී හිටින්නේ. ඔහු කියන්නේ මේ සැපයුම්කාර සමාගමේ බංකොලොත් භාවය ගැන තමයි ඔහුගේ කෙඳිරි ගෑම හඬනගන්නේ. මේ තමයි සැබෑ යථාර්ථය. නිසා අද දවස වෙද්දී මහජන උපයෝගී කමිෂන් සභාව පාර්ලිමේන්තුවේ ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. ඒක දේශපාලන ප්‍රලාප විවේචන වලින් යුක්ත වාර්තාවක් නෙමෙයි. ඊටාම විද්‍යාත්මක පදනමකින් තාර්කික පදනමකින් ගොඩනගපු වාර්තාවක්. ඒ වාර්තාවේ විෂයන් 4ක් සම්බන්ධව මේ ප්‍රශ්නේ අර්බුදය විග්‍රහ කරලා තියෙනවා. මේ බාල ගල් අඟුරු ගෙන්වීමත් එක්ක ඒ නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්‍රවලට මතු කරන බලපෑමේ ප්‍රමාණයේ වාර්තාවේ සටහන් කරලා තියෙනවා. පරිසර හානිය ගැන සඳහන් කරලා තියෙනවා. අනාගතයේ බලශක්ති සැපයීමට සිදුවෙන මහා බරපතල තර්ජනය ගැන ඒ වාර්තාවේ විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කළා. මූල්‍ය පාඩුව ගැන සඳහන් කළා. මූල්‍ය පාඩුව අද වෙද්දී නැව් 13ක් ඇවිල්ලා තියෙනවා. එක නැවකින් විතරක් රුපියල් කෝටි 90ක ඍජු පාඩුවක් සිද්ධ කරනවා. එතකොට දවසක උත්පාදනය කරන්න ඕනේ විදුලි උත්පාදනයට ප්‍රමාණවත් නොවන බාල ගල් අඟුරුත් එක්ක ඒ ඇදිවන රික්තකය කොහොමද පුරවන්නේ? රික්තකයේ පිරවීම සඳහා තමයි ඩීසල් වල අවශ්‍යතාවය මතුවෙන්නේ. දැන් අද රජය කියනවා ඩීසල් පරිභෝජනය වැඩි වුණයි කියලා. ඩීසල් පරිභෝජනය වැඩි වෙන්න හේතු වුණේ කොහොමද? ඩීසල් පරිභෝජනය වැඩි වෙන්න හේතු වෙන්නේ තමයි අර නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ මේ බාල ගල් අඟුරු සැපයුමත් එක්ක විදුලි උත්පාදනයේ තියෙන මේ ප්‍රමාණාත්මක භාවය ඉලක්කවලට යන්නේ රික්තකයේ හිදස පුරවන්නේ ඩීසල් භාවිතා කරලා. ඩීසල් ඔවුන්ගේ නියම ගණනයන් අදුවාද ප්‍රමාණික විද්‍යාඥයෝ ප්‍රකාශ කරන්නේ
සාමාන්‍යයෙන් ඩීසල් ලීටර් 6 ලක්ෂයක ඉඳලා 8 ලක්ෂයක ප්‍රමාණයක් මේ හානිය වෙනුවෙන් වැය කරන්න ඕනයි කියන. නිසා අද ඩීසල් වල මිල කීයද ලෝක වෙළඳපොලේ? නිසා අද මම මතක් කරන්න ඕන ප්‍රධාන කාරණේ තමයි මහජන විපයෝගීතා කමිෂන් සභාවේ සභාපතිවරයා ගියේ ප්‍රකාශෙත් එක කිව්වා මේ පහුගිය කාලේ මතුවෙච්ච ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාමේ කතන්දරේ මේ දෙවනි කාර්තුවට ඍජුව බලපාන්නේ නැහැ කියලා. හැබැයි මතක තියාගන්න ඒ බලපෑම සහ ගල් අඟුරු වල දැවැන්ත බලපෑම තුන්වෙනි කාර්තුවේ විදුලිය සම්බන්ධව පැහැදිලිව බලපාන. ඒ නිසා මේ පිටිපස්සේ තියෙන මේ ගජමිතුරන්ගේ දූෂණ ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ජනතාව ලබා ගන්න. ජනාධිපතිතුමාට අර පිලාත් වගේ අත් දෙක පිහදාගෙන පැත්තකට වෙන්න බෑ. ඔහු තමයි මෙහි තියෙන ප්‍රධාන වග උත්තරකාරයා. ඔහු කුමාර ජයකොඩි ඔහුගේ සෙවනේ රැකවරණය ලැබිච්ච පුද්ගලෙක් නිලධාරියෙක් විදියට. ඔහු හද කතා කරනවා පුද්ගලයන් දෙදෙනෙක් බවට පරිවර්තනය කරන්න හදනවා. හැබැයි මතක තියාගන්න කුමාර ජයකොඩි කියන්නේ එකම පුද්ගලයා. ඔහුගේ නිලධාරි භූමිකාවත් ඔහුගේ ඇමති භූමිකාවත් වෙන් කරන්න බෑ. නිලධාරි භූමිකාවෙත් තියෙනවා දැවැන්ත දූෂණ චෝදනාවක්. අද මහා අධිකරණයේ අධිචෝදනාවට පාත්‍ර වෙලා තියෙනවා. තමුන්ගේ ආයතනයේ අභ්‍යන්තර පරීක්ෂණයෙන් වැරදිකාරයා බවට පත් වෙලා තියෙනවා. අද දැවැන්ත විදිහට ඇමතිවරයෙක් විදිහට ලංකාවේ දැවැන්තම වංචාව නිර්මාණය කරපු ප්‍රසම්පාදනයේ පිළිබඳව පැහැදිලි ගැටලු ඇවිල්ලා තියෙනවා. අද ඇමතිවරු පවා ගෙන්වන ගල් අඟුරු බාලයි කියන තත්වයේ යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ දැවැන්ත දූෂණ ක්‍රියාවලියත් එක්ක මේ ලංකාවේ ආර්ථිකයට සිදු කරන බලපෑම පිළිබඳව සංඛ්‍යාලේඛනත් එක්ක විග්‍රහ කරලා බලද්දී මම හිතන්නේ ලංකාවේ ආර්ථිකයේ මේ ලෝකයේ මතුවෙච්ච ප්‍රවණතාවයත් එක්ක පත් වෙලා තියෙන අවාසනාවන්ත තත්වයටත් වඩා දැඩි ඍජු බලපෑමක් මේ බාල ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා සිද්ධ කරනවා. ඒක අපි අවබෝධ කර ගන්න ඕන, තේරුම් කරගන්න. තව එක කාරණයක් මතක් කරන්න ඕන. අපි දන්නවා ලෝකයේ තියෙන ප්‍රවණතාවයන් එක්ක ලෝකයේ මතුවෙන අර්බුදකාරී තත්වයන් පිළිබඳව ජනාධිපතිතුමත් ජාතික ජනබලවේගයේ නායකයනුත් ජාතිය එකතු කරන්න කතා කරනවා. ජාතිය එකතු කරන ප්‍රකාශන කතා කරනවා. ඔවුන් කියනවා මේක ගෝලීය අර්බුදයක්, ගෝලීය තත්වයක්. අපි පිළිගන්න සූදානම්. හැබැයි මේගොල්ලන්ගේ පසුහැසිරීම බලන්න. ගෝලීය තත්වයන් වල රටේ මතුවෙච්ච සැබෑ ප්‍රශ්න ඉස්සරහා වුන් කොහොමද ක්‍රියා කරන්නේ? මම එක උදාහරණ දෙකක් සපයන්නම්. 2008 ජූනි මාසේ ලංකාවේ ඉතිහාසයේ වැඩිම තෙල් බැරලයක මිල ඉහළ ගියා ඇමරිකන් ඩොලර් 147 දක්වා. 2008 ජූනි මාසේ යුද්ධයේ තීරණාත්මක පැයදී තමයි මේ ඉහළ යෑම සිද්ධ වෙන්නේ. අපි දැවැන්ත අභියෝගයක් රටක් විදියට මුණපාන. මොකද්ද ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන ජනාධිපතිතුමා අතිරු ජනතා විමුක්ති පෙරමුණේ දා නායකයෝ කළේ? 2008 ජූලි මාසේ දෙවනි සතියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් හැඳවුවා. රුපියල් 5000ක වැඩුප් වර්ධකයක් ඉල්ලලා මිනිස්සු පාරට බැස්සෙව්වා. ඉදා උන්ට ජාති එකතු කරන්නට මත කල්පනා කළේ නැහැ. ඒ හෘද සාක්ෂිය උන්ගෙන් විවර වුණේ නැහැ මොකද. මතක තියාගන්න 2022 මාර්තු වෙද්දී කොරෝනා අර්බුදය කියන්නේ දෙවන ලෝක යුද්ධයටත් වඩා ලෝකයට බලපෑම් කරපු සංසිද්ධිය තමයි කොරෝනා වසංගතය. අද සමහරුන්ට ඒක අමතකයි. අමතක කරන්න උත්සාහ දරනවා. ලෝකයේ දැවැන්ත දියුණු රටවල් ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටවල් වල ලක්ෂ 25ක් 30ක් මියදුණා කොරෝනා වසංගතයත් එක්ක. බටහිර රටවල් වල ඉතාලිය වගේ රටවල් වල දැවැන්ත මිනිස් හානින් සිද්ධ වුණා. අපේ යාබද ඉන්දියාවේ සිදුවෙච්ච අවාසනාවන්ත සෝචනීය තත්ත්වය අපි දැක්කා. මේ මුළු ලෝකෙම පැතිරිච්ච තත්ත්වයක්. ලංකාව විතරක් නෙමෙයි ලොක්ඩවුන් උනේ. මුළු ලෝකයක් ලොක්ඩවුන් වුණා. හැබැයි ඒ වෙලාවේ මොකක්ද ඇතිවෙච්ච ලංකාවේ ආර්ථිකයට ඇතිවෙච්ච තත්ත්වය? සංචාරක ව්‍යාපාරයේ සම්පූර්ණයෙන්ම නතර වෙලා තිබ්බා. විදේශ ප්‍රේෂණයක එවන එක නතර වෙලා තිබ්බා. හැබැයි මේ ජනතා විමුක්ති පෙරමුණේ අද කැබිනට් එක නියෝජනය කරන සභාව ඇමතිවරු එදා විදේශගතවල ඉන්න අපේ ශ්‍රමිකයන්ට මොකද්ද කිව්වේ? ප්‍රේෂණ එවන්න එපයි කියලා කුහක දේශපාලනයක් තමයි එදා ජනගත කරන්න පටන් ගත්තේ. එදා උන්ට ගෝලීය තත්ත්වයේ තේරුම් ගත්තේ නෑ. එන්නත වෙනුවෙන් මහා දැවැන්ත මුදලක් භාණ්ඩාගාරයෙන් වියදම් කරන්න සිද්ධ වුණා. කොරෝනා වසංගතයට ගොදුරු වෙච්ච මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න ප්‍රතිකාර මධ්‍යස්ථාන හැදුවා. ඔවුන්ට සුබ සාධනය දුන්නා, ජීවන ආධාර දුන්නා. මේ සියල්ල මැද්දේ මොකද්ද මේගොල්ලෝ කළේ? 2022 මාර්තු වෙද්දී ගුරුවරු ඇතුළු රාජ්‍ය සේවකයෝ රුපියල් 5000ක වැටුප් වැඩි වර්තකයන් ඉල්ලමින් නැවතත් මිනිස්සු පාරට බැස්සෙව්වා. මේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ ස්වරූපය. එහෙම කරපු කණ්ඩායම අද
ලෝක ගෝලීය තත්ත්වයන් ගැන අපට අවවාද කරන්න එනවා. උපදෙස් දෙන්න එනවා. මේ තමයි දෛවයේ හාස්‍ය ජනකම සිදුවෙම වෙලා තියෙන්නේ. තමුන් නිර්මාණය කරපු, තමුන් උසිගන්නපු, තමුන් විස බීජ පෝපු මේ තත්ත්වයන් ඔවුන්ට අද පාරවලල්ලක් වෙලා තියෙනවා. හැබැයි මතක තියාගන්න පහුගිය සති කීපය තුල මේ රටේ ඇතිවෙච්ච තෙල් පෝලිං වල, ගෑස් පෝලිං වල මේ රටේ විරුද්ධ පක්ෂ දේශපාලන මතධාරීන් ඒවට දේශපාලන විෂපවන්න උත්සාහ කළේ. ඒ තමයි මේ කොට්ටාශ දෙකේ තියෙන පැහැදිලි වෙනස. ඒ නිසා ජනාධිපතිවරයා මේ සැබෑ තත්ත්වයේ තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. තව විශේෂ කාරණයක් අපි මතක් කරන්න ඕනේ. මම පැහැදිලි කරන්න කැමතියි ලංකාවේ විමර්ශන ක්‍රියාවලිය විශේෂයෙන්ම නීතියේ පාලනය, නීතිය ආධිපත්‍ය අද දැවැන්ත තර්ජනයකට මුහුණ දීලා තියෙනවා. එහි ස්වාධීනතාවයේ පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක් සමාජයේ මතුවෙමින් යනවා. ඒකට හේතුව තමයි ලංකාවේ තියෙන නීති තත්ත්වයන් එක්ක අපරාධ නඩු විධාන සංග්‍රහයත් එක්ක විමර්ශන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ නිලධාරීන් පිරිසක් ඉන්නවා. ඊට පස්සේ මේ විමර්ශන නිලධාරීන් විමර්ශන ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඉන්නනතුරු මේ විමර්ශන ක්‍රියාවලියේ සටහන් සහ පාදක කාරණයන් තමයි ගරු අධිකරණයට ඉදිරිපත් කරන්නේ. ගරු අධිකරණයට ඒ සම්බන්ධව සලකා බලන්න තියෙන උන් වෙත ඉදිරිපත් කරන විමර්ශන වාර්තා මත පදනම් වෙනවා. හැබැයි අද දවසේ මතුවෙන්නේ විශේෂයෙන්ම ඒ ඉදිරිපත් කරන විමර්ශන වාර්තාවල ස්වාධීනතාවයේ පිළිබඳව බරවත් ගැටලු සහගත තත්වයක් රටේ නිර්මාණය වෙලා තියෙනවා. මම ලංකාවේ අධිකරණයන් 4කට ඉදිරිපත් කරපු තීරුම් ප්‍රකාශ 4ක් මුල් කරගෙන ලංකාවේ විමර්ශන ක්‍රියාවලියේ කෙතරම් දේශපාලනීකරණයට ලක් වෙලා තියෙනවද කියන කාරණේ පැහැදිලි කරන්න. එක තමයි අපි දැක්ක පහුගිය දාක කපිල චන්ද්‍රසේන කියන සැකකරුවෙක් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරපු දිවුරුම් ප්‍රකාශය. දිවුරුම් ප්‍රකාශයක් කියන්නේ හුදු ප්‍රකාශයක් නෙමෙයි. දිවුරුම් ප්‍රකාශයක් කියන්නේ දිවුරුම් පත්‍ර සහ ප්‍රතිඥා පත්‍ර ආඥාපනත යටතේ වළංගු නීතිමය ලියවිල්ල. යම් කිසි කෙනෙක් දිවුරුම් ප්‍රකාශයක අසත්‍ය කරුණු ඉදිරිපත් කළා තියෙනවා නම් ඔහුට වසර 3ක සිරදඬුවමකට ලක් වෙනවා. ඒ නීතිමය බලය සහිත ලියවිල්ල. දැන් එවැනි ලියවිල්ලක් තමයි කපිල චන්ද්‍රසේන මහේස්ත්‍රාත් අධිකරණයට ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රියන්සි අල්සකුල්රත්න ජනාධිපති නීතිඥතුමා හරහා ඉදිරිපත් කළේ. ඒ ඉදිරිපත් කරපු දිවුරුම් ප්‍රකාශය තුල අල්ලස් විමර්ශන කමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා පිළිබඳව පැහැදිලි කාරණයක් ඔහුගේ අපක්ෂපාතීභාවය පිළිබඳව ඔහුගේ තියෙන දේශපාලනික භාවය පිළිබඳව ගැඹුරු කාරණයක් ඒ දිවුරුම් ප්‍රකාශයෙන් අනාවරණය කරනවා. ඊට පස්සේ අපි දැක්කා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරපු හිටපු සමාජිකයෙක් වෙච්ච මහාචාර්ය දිනේෂා සමරරත්න මැතිණිය. එතුමිය ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධව නඩුවකට ඒ අල්ලස් කමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයේ සම්බන්ධව නිවැරදිව තෝරා ගැනීමක් නැහැයි කියමින් යම් ස්වාමින් වහන්සේලා කීප දෙනෙක් ගොනු කරපු ඒ අදාළ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධ නඩු කරේත දිනේෂා සමරරත්න මහාචාර්යතුමිය දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළා. මේ දිවුරුම් ප්‍රකාශයෙන් කියනවා අල්ලස් කමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයේ තෝරා ගැනීම සම්බන්ධව ලකුණු ලබා දීමේදී එවකට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගෙන හිටියේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වෙච්ච මාදුම තෙන්නකෝන් මැතිතුමා. නමුත් ඇයහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සභානායකවරයා අගමැතිතුමිය ඇතුළු කණ්ඩායමක් දීපු නොමග කිය තොරතුරුත් එක්ක තමයි තීරණයක් ගන්න සිදු වුණේ කියන කාරණේ දිනේෂා සමරරත්න මහාචාර්යතුමිය දිවුරුම් ප්‍රකාශයකින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. බලන්න එහි තියෙන දේශපාලනික භාවයේ පිළිබඳව මතු කරන කරුණු. ඉන්පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුකරයක් වෙච්ච SCFR 241 ඇලයිරක් 2024 කියන මානව හිමිකම් නඩුවේදී වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාත් වර්තමාන අපරාධ විමර්ශනාංශයේ අධ්‍යක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබල්සේකර මැතිතුමත් දිවුරුම් ප්‍රකාශ දෙකක් ලබා දෙනවා. මේ දිවුරුම් ප්‍රකාශ දෙකේ ඊටාම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඔවුන් මේ වෙද්දි ඒ දිවුරුම් ප්‍රකාශ ලබා දෙන කාල පරිච්ඡේදයේ ඔවුන් විශ්‍රාමික නිලධාරී. ශ්‍රාවිසේන විරත්න මැතිතුමත් ශානි අබේසේකර මැතිතුමත්. හැබැයි ඔවුන් දිවුරුම් ප්‍රකාශ මගින් කියනවා අපි පොලිස් සේවයෙන් විශ්‍රාම ගත්ත නිලධාරී අපි දැනට ජාතික ජනබලවේගයේ සක්‍රීය දේශපාලන කටයුතු වල නිරත වෙනවායි කියලා. ඔවුන් දෙදෙනාම වෙනම දිවුරුම් ප්‍රකාශ දෙකක් ලබා දෙනවා. දැන් ඔවුන්ගේ තියෙන දේශපාලනයේ තියෙන
ස්වාධීනතාවයේ පිළිබඳව බලවත් ගැටලුවක් ඔවුන් විසින්ම ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දීපු දියුණු ප්‍රකාශ දෙක මගින් පැහැදිලිව අනාවරණය වෙනවා. දැන් හාස්‍යයට කාරණේ තමයි දැන් විශ්‍රාමසුවෙන් හිටපු රවිසේන විරත්න මැතිතුමා ශානි අබේසේකර මැතිතුමත් විශ්‍රාමසුවේ අවසන් වෙච්ච ගාම ඔවුන් සක්‍රීය දේශපාලනයේ නිරත වෙනවා. හැබැයි ඊට මාස කිහිපයකට පස්සේ ආපහු ඔවුන් දෙදෙනාව පොලිස් සේවයට කැඳවලා දැන් ඔවුන් ස්වාධීන නිලධාරීන් විදිහට කටයුතු කරන්න බලනවා. මේ තමයි සමාජයේ තේරුම් ගන්න ඕන කාරණේ. ඉතින් මේ නිලධාරීන්ගෙන් මේ විමර්ශනය කරන මේ නිලධාරීන්ගෙන් සැබෑ සාධාරණ විමර්ශනයක් සිද්ධ වෙයිද කියන ප්‍රශ්නයක් අද ජනතාව ඉස්සරහා මතුවෙනවා. ඒ විමර්ශන නිලධාරීන්ගේ විමර්ශන වාර්තා තමයි ගරු අධිකරණයට සලකලා බලන්න සිදුවේ. ඒතකොට ගරු අධිකරණයේ තියෙන නීතිය ආධිපත්‍යයට නීතියේ පාලනයට අර අපක්ෂපාතීභාවයෙන් තොර දේශපාලනීකරණයෙන් යුතු ඒ විමර්ශන නිලධාරීන්ගේ විමර්ශන වාර්තා අධිකරණයේ පාලනය අවුල් කරනවායි කියන කාරණය අපි ගැඹුරින් තේරුම් ගන්න ඕනේ. ඒ තමයි සැබෑ කාරණේ. මේ දිවුරුම් ප්‍රකාශ හතරම දිහා ගැඹුරින් සලකලා බැලුවට පස්සේ ලංකාවේ විමර්ශන ක්‍රියාවලිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස් කමිෂන් සභාව ආදී සියලු විමර්ශන කාර්යයන් කරන ආයතනවල තියෙන දේශපාලනික ගැතිභාවය පිළිබඳව පැහැදිලිව අවධාරණය. ඊයේ දවසේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පළ කළා පැහැදිලි කළා ඔවුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලියට ඍජුව දේශපාලනය සම්බන්ධ කරනවා කියලා. අද මම හිතන්නේ සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව ප්‍රකාශ කළා. ඉතින් එවැනි තත්වයකට සියලු වෘත්තීන් අතරට මේ දේශපාලනය අද ඇතුල් කරලා තියෙනවා. හැබැයි ජනාධිපතිතුමා ඇවිල්ලා කියන්නේ බොහොම නිර්දේශපාලනීකරණයක් වගේ. ඔහුට කුමාර ජයකොඩි ඇමතිතුමාගේ නිලධාරී භූමිකාවත් ඇමති භූමිකාවත් පැටලිලා තියෙනවා. ශානි අබේසේකර මැතිතුමාගේ රවිසේන විරත්න මැතිතුමාගේ විශ්‍රාමිකයන් විදිහට හිටපු කාලයකට සක්‍රීය දේශපාලනයයි දැන් ආපහු විශ්‍රාම දිවියෙන් කැඳවලා ආපහු බෞතිස්ම කරනවා ස්වාධීනතාවය. මේවා සමාජයේ හාස්‍යයන් නිර්මාණය කරන කරුණුම විතරයි කියන කාරණේ අපි ගැඹුරෙන් තේරුම් ගන්න ඕන. ඒ වගේම අපි මතක් කරන්න ඕන අවසාන විදිහට මම හිතන්නේ අද අපි ගත කරන්නේ විශේෂයෙන්ම කිතුණුවන් විදිහට සුද්ධෝ සතිය තුල තමයි අපි කටයුතු කරන්නේ. මේ සුද්ධෝ සතිය අවසානයේ තමයි මීට අවුරුදු 7කට ඉස්සෙල්ලා 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා මේ රටේ සිදුවෙච්ච ම්ලේච්ඡ සිදුවීම් මාලාවක අඳුරු තැන් අපට මතක් කරලා දුන්නා. නිසා මේ මතකය අපට එහෙම අමතක කරන්න බෑ. පාස්කු ප්‍රහාරයට ලක් වෙච්ච වින්දිතයන්ගේ කඳුළු වල තියෙන වේදනාව අපට අමතක කරන්න බෑ. හැබැයි අවාසනාවන්තම කාරණේ තමයි ඒ පාස්කු ප්‍රහාරයේ තියෙන සැබෑ තත්වයන් පිළිබඳව සැබෑ තොරතුරු සැබෑ සත්‍ය කරුණු පහුගිය කාලේ සමාජගත කරන්නට විවිධ කණ්ඩායම් උපක්‍රමශීලී විදිහට ඒ සැබෑ යථාර්ථයන් යටපත් කරන්න කටයුතු කළා. මම ඊටාම සැකවීම පැහැදිලි කරන්න. පාස්කු ප්‍රහාරයේ අවසාන වීමත් සමගම මේ සම්බන්ධව විමර්ශන ක්‍රියාවලීන් විවිධ රටවල් ලංකාවේ ආයතන විවිධ මට්ටමින් ක්‍රියා කරන්න උත්සාහ කළා. මතක් කරන්න ඕන මේ කිතුණු දේවස්ථාන සහ තරුපහේ හෝටල් ඉලක්ක කරගත් ප්‍රහාරක මාලාව. මේ ප්‍රහාරක මාලාව සිදුවීමත් සමගම ඇමරිකාවේ FBI ආයතනය, ඕස්ට්‍රේලියාවේ සහ බ්‍රිතාන්‍යයේ ඒ සියලු පරීක්ෂණ කණ්ඩායම් මේ පරීක්ෂණ කරන්නට ඔවුන් සම්බන්ධ වුණා. මොකද ඔවුන්ගේ ජාතිකයනුත් ඒ රටවල් වල ජාතිකයනුත් මේ ඝාතනයට ගොදුරු වෙච්ච. ඊට පස්සේ ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ක්‍රියාවලියට සම්බන්ධ වුණා. ඊට පස්සේ ලංකාවේ විවිධ අවස්ථාවලදී ඒ වෙලාවේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් කරා මෙහි කරුණු අනාවරණය කළා. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත මලල්ගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. ඒ සම්බන්ධව කරුණු හැදෑරුවා. ඊට පස්සේ ඊටාම ප්‍රසිද්ධ දීර්ඝ කාලයක් ගත කරපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්.ඩි. සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කමිෂන් සභාව මේ සම්බන්ධව මම හිතන්නේ සාක්ෂිකාරෝ 400කගේ පමණ කරුණු සටහන් කරගත්තා. ඊට පස්සේ අපි දැක්කා පසු කාලීනව විශේෂයෙන්ම ජයකිද අල්විස් හිටපු මහාධිකරණ විනිශ්චයකාරතුමිය හරහා පත් කරපු කමිටුවක් කරා මෙහි සමහර තොරතුරු සාකච්ඡාවට භාජනය කළා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉමාම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබු කමිටුවක් කරා මේ කරුණු විමර්ශනය කළා. මේ සියලු විමර්ශන ක්‍රියාවලියන් අවසානයේදී මේ සම්බන්ධව නඩු පැවරීම් රාශියක් කළා. නඩු 41ක් පැවරුවා. නඩු 41ක් පැවරුවා විත්තිකාරෝ 85 දෙනෙකුට එරෙහිව.
ප්‍රධාන නඩුව මම මතක් කරන්න ඕන ප්‍රධාන නඩුව අදත් ත්‍රිපුද්ගල විනිශ්චයකාර මණ්ඩලයක් කරා විභාගයට පත් වෙනවා. මේ නඩුව පැවරුවේ 2021 8 වෙනි මාසේ 10 වෙනිදා තමයි අධිචෝදනා පත්‍ර ගොනු කළේ විත්තිකාරයෝ 25 දෙනෙකුට එරෙහිව. චෝදනා 23270ක් තියෙනවා මේ විත්තිකාරයට. අදත් ඒ නඩුව විභාගයට පත් වෙනවා. ඉතින් මේ ක්‍රියාවලින් මේ සිද්ධීන් ඉස්සරහට ගියා. ඊට පස්සේ මෙහි නොසලකිලිමත් භාවයේ පිළිබඳව සමහර පාර්ශවයන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කළා. මානව හිමිකම් නඩු ඉදිරිපත් කළා. එහින් වැරදිකාරයෝ බවට පත් වුණා හිටපු ජනාධිපතිවරයා ඇතුළු විශාල පිරිසක් රාජ්‍ය නිලධාරීන් පිරිසක්. ඒ ක්‍රියාවලින්ගේ ඒ වගේම වින්දිතයෝ සම්බන්ධව අද දිසාධිකරණයේ වන්දි නඩු අදටත් විභාග වෙමින් පවතිනවා. මේ සියල්ල අර ක්‍රියාවලිය තුල මතුවෙච්ච කාරණා. හැබැයි තාම අවාසනාවන්ත කාරණයක් තමයි මේ පාස්කු ප්‍රහාරය දේශපාලනීයකරණය කරන්නට මෙරට සහ විදේශීය කණ්ඩායම් වලට අවශ්‍ය වෙච්ච මූලික සංසිද්ධීන් දෙකක් තියෙනවා. මෙය පාස්කු ප්‍රහාරය දේශපාලන ක්‍රියාවලියක් බවට පත් කරන්නට කටයුතු කරේ විශේෂයෙන්ම අපි දන්නවා මේ පාස්කු ප්‍රහාරයත් එක්ක සුප්‍රකට මහා මොලකරු සංකල්පය මතුවලා. මහා මොලකරු සංකල්පය මතුවෙන්නේ එවකට 2021 මැයි මාසේ එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිතුමා දප්පුල දිලිවේර මැතිතුමා විශ්‍රාම දිවිය පටන් ගන්න තමුන්ගේ රාජකාරී ජීවිතය අවසන් කරන අවසාන දිවේදී කිව්වා ඔහු දීර්ඝ කාලයක් මේ ග්‍රන්ථයන් පරිශීලනය කළා විමර්ශන වාර්තාවන් පරිශීලනය කළා අවසාන විදියට ඔහු කියනවා මේ පිටිපස්සේ මහා මුලකරුවෙක් ඉන්නවා කියලා. එය තමයි දේශපාලනික විදියට පළවෙනි වතාවට දේශපාලනික මුහුරුවරක් පාස්කු ප්‍රහාරයට ලබා දෙන්න උත්සාහ කළා. ඊට පස්සේ මොකද්ද සිද්ධ වුණේ? ඊට පස්සේ නැවත වතාවක් අපි දැක්කා channel පෝ නාලිකාව. අපි දන්නවා ලංකාවේ හැමදාම ලංකාවේ අනාගතය සම්බන්ධව ලංකාවේ කරන විශේෂයෙන්ම අපේ මාතෘභූමියේ කටයුතු සම්බන්ධව බොහොම ප්‍රතිවිරුද්ධව වැඩ කරන දේශද්‍රෝහී නාලිකාවක් මේ channel පෝ නාලිකාව හරහා දේශපාලන අනාවරණයක් කළ අසාත් මවුලානා කියන වංචාකාරී පුද්ගලයා. මෙන්න මේ කරුණු දෙක තමයි ඊටාම කනගාටුදායක විදියට පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය කරන්න කටයුතු කළේ. නිසා පාස්කු වින්දිතයන්ගේ කඳුළු දේශපාලන කරුණුත් එක්ක මේ කරුණු දෙක බද්ධ කරන්න උත්සාහ කළා. ඉතින් අපි එක දෙයක් මතක් කරන්න ඕන. අපි දැක්ක පහුගිය දාක විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයේ සිද්ධිමාලාවත් එක්ක විශේෂයෙන්ම කාදිනල් මැල්කම් රංජිත් අපේ හිමිපාණන් උන්වහන්සේ මහා විශාල භූමිකාවක් නිර්මාණය කළා. ක්‍රිස්තියානි දහමේ තියෙන ගැඹුරු සහෝදරත්වය ඒ ප්‍රේමය පිළිබඳව සක්‍රීය සහජීවනයේ පිළිබඳව මහා භූමිකාවකට පණ දුන්නා. හැබැයි අවාසනාවන්ත කරුණ තමයි දැන් මාස කිහිපයකට ඉස්සෙල්ලා උන්වහන්සේගේ මාධ්‍ය ප්‍රකාශක පියතුමා ඇවිල්ලා කියනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධව දැන් තමයි විමර්ශන කටයුතු සිද්ධ වෙන්නේ. මේ මාස 18 තමයි විමර්ශන කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් එතුමා උන්වහන්සේගේ මේ ප්‍රකාශය කොතරම් බාල බොළඳ පදනම් විරහිත තර්කයකට ගන්න බැරි ප්‍රකාශයක්ද කියන කාරණය ඊටාම අපි ගැඹුරෙන් තේරුම් ගන්න ඕන කාරණේ. උන්වහන්සේත් වරකට ප්‍රකාශ කළා මහා මොලකරුවෙක් පිළිබඳව. උන්වහන්සේට ඒ සම්බන්ධව ප්‍රකාශයක් දෙන්න අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට එන්නයි කිව්වම උන්වහන්සේක මගේ හැරියා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම දප්පුල ලිවේර හිටපු නීතිපතිතුමාට ආරාධනා කළා. ඔහු මේ සම්බන්ධව ප්‍රකාශයක් ලබා දෙන්න කියලා ඔහු අභියාචනාධිකරණයට ගිහිල්ලා තමයි ඔහුට ප්‍රකාශයක් ලබා දෙන එක නවත්තගත්තා. ඉතින් අපි මතක් කරන්න ඕන විශේෂයෙන්ම අවුරුදු 7ක් ගත වෙන වෙලාවේ ඒ පාස්කු වින්දිතයෝ සම්බන්ධව විශේෂයෙන් ඔවුන් පිළිබඳව ඒ අඳුරු මතකයේ පිළිබඳව අපි ඊටාම සංවේදීව වෙලා තියෙනවා. ඒ වගේ විතරක් නෙමෙයි අපි මතක් කරන්න ඕනේ. හැබැයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විවිධ දේශපාලන අර්ථයන් දීමත් එක්ක විශේෂයෙන්ම ජේසුතුමාගේ යුගයේ එදා යුගෙත් අන්නාස් කයිපාස්ලා වගේ නායක පූජකයෝ හිටියා. ඔවුන් සත්‍ය දැනගෙන හිටියා. නමුත් ජේසුතුමාව ඝාතනය කරන්න මරණයටපත් කරන්න බොරු සාක්ෂි එකතු කළා. ඉතින් එහෙම අන්නාස් කයිපාස්ලා වගේ නායක පූජකවරු වර්තමාන සමාජෙත් ප්‍රතිනිරූපණය වෙනවයි කියන එක තමයි සමහර කාරණා දිහා ගැඹුරින් බැලුවාම අපිට පේන්න ගන්නේ. බොහොම ස්තුතියි. විදුලි බිල සම්බන්ධව මම හිතන්නේ මගේ මූලික පැහැදිලි කිරීම කළා. ඇත්තටම මට විතරක් නෙමෙයි මේ රටේ පාරිභෝගිකයෝ 75 ලක්ෂයකටම අද විදුලි බිල මේ තියෙන ආර්ථික පීඩනයත් එක්ක මහ බරක් වෙලා තියෙනවා. ගෙවීම පිළිබඳව පැහැදිලි ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
එකක් ගෘහස්ත පාරිභෝගිකයන්ට විතරක් නෙමෙයි කර්මාන්තවල ඉන්න හෝටල් ශේෂ්ත්‍රයේ ඉන්න ඒ සියලුම දෙනාට ඍජුව මේ කාරණේ දැඩිව බලපානවා රටේ ආර්ථික කටයුතු ක්‍රියාකාරකම් වල. නෑ මෙහෙමයි විදුලි බිල සම්බන්ධව අපි මතක් කරන්න ඕන කාරණේ රටේ තියෙන නිත්‍යානුකූල ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙමින් යනවා. ඉතින් විදුලි බිල ගෙවන්න පුළුවන්ද බැරිද කියන එක ඒ ජනතාවට එන පීඩනයත් එක්ක තමයි ජනතාව තේරුම් ගන්න. හැබැයි පැහැදිලිවම වර්තමාන ආර්ථික වටපිටාවේදී විදුලි මේ ඊයේ සිද්ධ කරපු මේ දෙවනි කාර්තුව සඳහා නියම කරපු මිල ගණන් විශේෂයෙන්ම මේ ලෝකයේ තියෙන තෙල් මිල වැඩිවීම රටේ ආර්ථිකයේ තියෙන සංකෝචන තත්ත්වයන් මේ සියලු තත්ත්වයන් එක්ක දරුණු බලක් පාරිභෝගිකයන්ට බලපාන. ඔව් අපි විශේෂයෙන්ම පොදු ජන පෙරමුණ විදිහට අපි අර ඔබටත් මම මුලදී පැහැදිලි කළා වගේ විශේෂයෙන්ම ජනතාව තුළට ජනතාවගේ තියෙන පවතින ගැඹුරු ප්‍රශ්නයන් ඉස්සරහා ඒක දේශපාලනීකරණය කරන්න අපි උත්සාහ කරනවා. හැබැයි සැබෑ තොරතුරු අපි ජනතාවට sannivedanaya කරනවා. අපි ඒක තමයි පැහැදිලිව කළේ දේශපාලන පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් අපේ විරුද්ධ පක්ෂ බොහෝ විරුද්ධ පක්ෂ රාශියක් පහුගිය කාලේ නිර්මාණය වෙච්ච තෙල් පෝලින් තුලට ගෑස් පෝලින් තුලට ගිහිල්ලා දේශපාලනයේ මුසු කරන්න විෂ කවන්න උත්සාහ කළේ නැහැ. හැබැයි අපි නමුත් ඒ තියෙන තත්වයන් පැහැදිලිව තේරුම් ගනිමින් රටේ අනාගතයට පහුගිය කාල පරිච්ඡේදයන් වල මේ ආණ්ඩුවෙත් අපේ ආණ්ඩු කාල සීමාවලදීත් ලබාගත් යම් අත්දැකීම් පාදක කරගත්ත අලුත් වැඩපිළිවෙලක් වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වෙනුවෙන් ගොඩනගමින් යනවා. විශේෂයෙන්ම අපි මේ වෙද්දී ඉදිරි මාස 3ක කාල පරිච්ඡේදයේදී පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ග්‍රාමීය මට්ටමින් කරන්නත් ඒ වගේම වෘත්තීය විවිධ අනුබද්ධ සංවිධාන හරහා පක්ෂ ජාලය ශක්තිමත් කිරීමේ කියන මේ කාරණාන් දෙකම සක්‍රිය කරන වැඩසටහනකට පක්ෂයේ මේ වෙද්දී අත තියලා තියෙනවා. නෑ අපි විශ්වාස කරනවා දැන් මැතිවරණ පෙළගැස්මේ මැතිවරණ දින සටහනෙන් නම් මුලින්ම එන්නට අවශ්‍ය වෙන්නේ නිත්‍යානුකූලව පළාත් සභා මැතිවරණය. ඉතින් අපි රජයටත් මේ වෙලාවේ කියන්නේ පළාත් සභා මැතිවරණේ දා කල්යෑම ගැන මේ වර්තමාන ජනාධිපතිතුමා මම හිතන්නේ පාර්ලිමේන්තුවේ එවකට විපක්ෂ මන්ත්‍රීවරයෙක් විදිහට කියපු ප්‍රකාශ ටිකම අරගෙන බැලුවාම මහත් දැවැන්ත විවේචනයක් එල්ල කරා. හැබැයි අද එක අංශු මාත්‍රයක්වත් පළාත් සභා මැතිවරණය ගැන සීමා නිර්ණයන් ගැන ඒ සියලු ප්‍රකාශයන් කරන්නේ හුදු බොහොම කිසිම බලයක් රහිත කමිටු කීපයකට දීලා ඒ ප්‍රශ්නේ යටපත් කරන්න බලන්න. ඉතින් අපි එනම් මැතිවරණයේ මොන මැතිවරණයේද ඒ ඕනම මැතිවරණයකට පක්ෂයක් විදියට සංවිධානගත කිරීමේ වැඩපිළිවෙලක පක්ෂයක් විදියට නිරත වෙලා ඉන්නවා. සමගි ජන බලවේගයේ කෙලින්ම කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයා තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කියලා. දැන් එහෙම වුණාම මොන වගේ තරගයක් තියේවිද සහ මේ නාමල් රාජපක්ෂ මහත්මයා අනිත් අයට වඩා ජනාධිපති අපේක්ෂකයා වෙන්න සුදුසුයයි කියන මොනවද තියෙන කාරණා? මම මේ වෙලාවේ විශේෂයෙන්ම අපි පක්ෂයක් විදිහට ජනාධිපතිවරණයක් ප්‍රකාශයටපත් කළා නෑ මේ මොහොතේ. ඒ නිසා අපි විශේෂයෙන්ම ජනාධිපතිවරණයක් තියේද ඊට වඩා මොකක්ද වෙන්නේ කියන මේ දේශපාලන වටපිටාවක් එක්ක අපිට තීරණය කරන්න බෑ. අපි විශ්වාස කරනවා අපි ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මැතිවරණ ක්‍රමය ගැන විශ්වාසය තියපු දේශපාලන ව්‍යාපාරයක් විදිහට පළාත් සභා මැතිවරණයේ ජනාධිපති මැතිවරණයේ පාර්ලිමේන්තු මැතිවරණයේ පළාත් පාලන මැතිවරණයේ මේ කුමන මැතිවරණයකටත් අපි අපේක්ෂකව ඉදිරිපත් කරමින් ඒ තීරණ තීන්දුව ගන්න ඒ පවතින ඒ අවස්ථාවේ මතුවෙන දේශපාලන සංසිද්ධි දේශපාලන විදියට විග්‍රහ කරලා බලමි. දැන් ඔබතුමාලා කියන විදිහට වර්තමාන ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා පේනවා ඊළඟට රටට නායකයෙක් ඕනනේ. එහෙම නායකයෙක් පේන්නේ ඉන්නවද? නෑ මම හිතන්නේ ඒක ජනතාව නිසි වෙලාවේ නිසි නායකත්වයේ තෝරගනි. පැහැදිලිවම ඉන්නවා. අපි ඒ විශ්වාසය තුළ තමයි අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට ඉස්සරහට ගමන් කරන්නේ.